Assalamu alaikum. Welcome to my YouTube channel. Hope you all are doing good. උදේ එලාම් එක වැටිච්ච ගම මම ඇහැරුණා. හරියට පාන්දර 3. ටක්කාල මම ගිහිල්ලා උසු එක අරන් ඇවිල්ලා මුලින්ම මම මගේ මනස රිලැක්ස් කරන්න පටන් ගත්තා. ඒ රිලැක්ස් කිරීම තමයි මොනවද දන්නවද? මට හූත් සුවඳ හරිම මගේ මනසට හරි රිලැක්ස්. ඒක පත්තු කරලා එතන මම මගේ බර්නර් එක ඉලෙක්ට්‍රික් බර්නර් එක. ඒ නිසා මම ඒකට සෙට් වෙන්න තැනට තමයි ඒක තියලා එතන චුට්ටක් ඉඳලා ඒක සුවඳ එන ගමන් ඒ අර දුම එනකොට හරිම ආසයි මට. එතන චුට්ටක් වෙලාව ඒක විදිමි හිටියා. එහෙම විනාඩි 5-6ක් විතර එහෙම ඉඳලා මනස චුට්ටක් රිලැක්ස් වෙලා චුට්ටක් අර කම්මැලිකම අඩු වුණේ පස්සේ මම දෙයියන් වඳින්න පටන් ගත්තා. තහජිත් එක ප්‍රේ කරලා ඊපස්සේ මම ප්‍රාර්ථනා කරන්න ඕන දේ ඔක්කොම අල්ලා දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරලා zikr තියෙන එක ඔක්කොම zikr තියලා ඔක්කොම කරලා ඉවරනකොට හරියට පාන්දර 4යි කාලක් වුණා. ඊපස්සේ මම කට්ටිය ඔක්කොම ඇහැරිලා ඒගොල්ලන්ට කැම බෙදන්නම් එන්න කියලා ඊපස්සේ මම කුස්සියට ගියා. කුස්සියේ ගිහිල්ලා කැම හදලනේ තියෙන්නේ. ඒක රත් කරන්න පටන් ගත්තා. මම එදා බණ්ඩක්ක කිරට තමයි හැදුවේ. බණ්ඩක්ක කිරට හදලා හරියට මස් එක ෆ්‍රයි කරුවා. මස් එක ෆ්‍රයි කරලා ඒකට ඔනියන් ඔක්කොම දාලා ලෙමන් චුට්ටක් ස්කියුස් කරලා හොඳට ඇම්පුලට ඒ සම්බෝලේ හදාගත්තා. කණ්ඩ බැරි වෙලාව තමයි සහර් කියන්නේ. ඒත් හොඳටම කෑවේදා. හොඳටම බඩ පිරෙන්න කෑවා. ඊපස්සේ කෑම ඉවර වුණ ගමන්ම මම ටී එකක් හදලා බිව්වා. මට විතරක්ද දන්නේ නැහැ. නෑ මට විතරක් නෙමෙයි. මම දන්න කට්ටියටම තේ බොන්නේ නැතුව නම් ඉන්න බෑ. බත් කන්නේ නැතුවත් නෝබියන්නන්න පුළුවන්. තේ බොන්නේ නැතුව නම් නෝබියලන්න බෑ. එහෙම තමයි මං හිතන්නේ. මටත් එහෙම තමයි. ඊපස්සේ ශහර් උදේ අසාන් එක කිව්වා ගමන් අපි ශහර් ටයිම් එක ඉවරයි. කෑම කන්න බෑ. වතුර බොන්නත් බෑ. ඊපස්සේ ටක් ගාලා ඇවිල්ලා උදේ සුබහ සලායක වැඳලා කුර්ආන් එක රිසයිට් කරලා පටන් ගත්තා. කොහමරි පැයක් විතර කුර්ආන් එක රිසයිට් කරුවා. ඊපස්සේ ආයෙත් zikr තියලා මම zikr තියාගෙන ඉන්නකොට පුතාටත් නිින්ද ගියේ නැහැ කියලා පුතත් ඇවිල්ලා එයත් මාත් එක්ක zikr තියන්න පටන් ගත්තා. එයත් කොහොම හරි හරියට උදේ 6 වෙනකම් අපි දෙන්න zikr ඔක්කොම තියලා චුට්ටක් කතා කරගෙනත් හිටියා. ඊපස්සේ උදේ 6 වුණෙන් පස්සේ දොර ඔක්කොම ඇරිලා එළියේ අර කුරුළු සද්ද ඇහෙනවනේ. ඒක චුට්ටක් රස විඳින්මින් හිටියා අපි දෙන්න. එතන කොමඩි පැය භාගයක් විතර එතන අපි දෙන්න රිලැක්ස් එකේ හිටියා. ඊට පස්සේ 6:00ට ඇවිල්ලා නිදාගත්තා. ඒ නිදා ගන්නකොට අපි නිදාගන්නේ වෙලාවේ චුට්ටක් අර රිලැක්ස් වෙන්න වගේ තමයි. ඒ නිදාගෙන හරියට ආයෙත් 8:00ට ඇහැරිලා
පුරුදු විදිහට අපේ වැඩ ටික කරන්න පටන් ගත්තා. එහෙම තමයි එදා ශහර් ටයිම් එක ඉවර වුණේ. ආයෙත් හරියට මම නම් 3 ඉඳලා තමයි ඉෆ්තාර් එකට ලෑස්ති වෙන්නේ. ඒ වගේම එදා මම පුතාලාට පොරොන්දුවක් වුණා මැංගෝ චිලි එක හදලා දෙනවා කියලා. දැන් ඒක හදන්න තමයි මම යන්නේ. මම අගර ග්‍රෑම් 10ක් අරන් හොඳට වතුර කෝප්පයකට පෙඟෙන්න දැම්මා. ඒ පෙඟෙන්න දාලා ඉන්පස්සේ මම මැංගෝ එක අඹ ටික හොඳට පොතු ඉවත් කරලා ඒක කෑලි වලට කපලා වතුර දාන්න නැතුව පල්ස් ඒක වතුර දාන්න නැතුව ඒ පල්ප් එක විතරක් ගත්තා. ඉන්පස්සේ අගර එක පැඟෙන්න දාපු අගර එක පෑන් එකට දාලා හීට් කරන්න පටන් ගත්තා. ඒක හරියට ඔක්කොම මෙල්ට් වුණෙන් පස්සේ ඒක චුට්ටක් වෙලා යනවා මෙල්ට් වෙන්න. ඒක හොඳට මෙල්ට් වුණෙන් පස්සේ මම මෙල්ට් වෙන ගමන් මම ටක් ගාලා මේක පල්ප් එකට වතුර මිලිග්‍රෑම් 500ක් ඇඩ් කරුවා. ඇඩ් කරලා ඒක හොඳට මික්ස් කරගත්තා. ඒ මික්ස් කරගත්ත ජූස් එක අගර එකට දැම්මා. ඒක දාලා හොඳට ඒකත් කලවම් කරුවා. කලවම් කරලා එතකොට යාන්තම් තේරෙනවා අපිට වතුර ගතිය නැතිව උකු ගතියක් එන බව. යාන්තම් උකු ගතියක් එන බව අර අතට තේරෙනවා. ඊපස්සේ මම මේකට sugar තේ හැඳි භාගයටත් අඩුවෙන් දැම්මා. sugar නෙමෙයි salt එක. ලුණු එක තේ හැඳි භාගයටත් අඩුවෙන් තමයි මම දැම්මේ. ඊපස්සේ ඒකට sugar එක ඇඩ් කරුවා. sugar එක නම් මට අවශ්‍ය පරිදි තමයි ඇඩ් කරුවේ. ඒක ගාන කියලා නම් මට හරි දන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් sugar එක ඒක ගානකට තමයි ඇඩ් කරුවේ. ඒකත් දාලා හොඳට කලවම් කරුවා. හොඳට කලවම් කරලා ඒක ඊපස්සේ වෙනත් බෝල් එකට ට්‍රාන්ස්ෆර් කරුවා. ඒක වෙනත් බෝල් එකට ට්‍රාන්ස්ෆර් කරලා ඒක චුට්ටක් නිමින්ද ඇරියා. ඒක නිමුණෙන් පස්සේ මම ෆ්‍රිජ් එකට දැම්මා. ෆ්‍රිජ් එකට දාලා පැයක් ගියෙත් නැහැ මම හිතන්නේ. පැයකින් විතර තමයි මම බැලුවේ. හොඳට සෙට් වෙලා තිබුණා. ඒක බලන්නත් හරිම ආසයි. රසය වශයෙන් කියනවා නම් ටේස්ට් වශයෙන් කියනවා නම් ඇත්තටම කියනවා නම් අඹ ගෙඩියක් කනවා වගේ තමයි තිබුණේ. හරිම රහයි. ඒක රහ කියන්න බැරි තරම් රහයි. හැම මුස්ලිම් ගෙදර ගාවම මේ අගර එක නෝම්බි වලට තියෙනවා. මේක අගර කනකොට ගෑස්ට්‍රික් හැදෙන්නේ නැහැ. අනිත් එක නෝම්බි එකේ හීට් එක අගර එකෙන් සීතල කරනවා. ඒ නිසා හැම මුස්ලිම් ගෙදර ගාවම ඒක තියෙනවා අගර එක. අගර එක මම මැංගෝ දාලා හැදුවා වගේ සමහර කට්ටිය කුරුම්බ දාලත් හදනවා. අනිත් එක සමහර කට්ටිය මම හදලා තියෙනවා කුරුම්බ දාලත් හදලා තියෙනවා. අනිත් එක කස්ටර්ඩ් එකත් හදනවා. අනිත් එක නෙස්කැෆේ එහෙම දාලත් හදනවා. අද නම් මම යන්න ඕන වෙලාව හරි. ආයෙත් අනිත් වීඩියෝ එකේ එනතුරු සතුටින් ඉන්න.